කෑරගල පద్මාවතී පිරිවෙනේ විශේෂත්වය තමයි කෝට්ටේ යුගයේ ලියවිච්ච සංදේශය ලියවෙන්නේ වීදාගම මෛත්‍රී හිමියන් අතින්. වීදාගම මෛත්‍රී හිමියන් කියලා කියන්නේ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ගුරුන් වහන්සේ. ඉතින් වීදාගම මෛත්‍රී හිමියන් අතින් ලියවිච්ච සංදේශය කෑරගල පద్මාවතී පිරිවනට එවන්නේ වනරතන හිමියන්ට පණිවිඩයක් විදියට මේ සංදේශකාවේ කියන්නේ මේකේ තියෙන සාහිත්‍යමය රසය අපි මේ කියන ඇත්තටම දූතේ හංසයා මගින් මේ ආවා කියලා භෞතික වශයෙන් පැමිණීමක් නෙමෙයි. ඉතින් වනරතන හිමියන්ට එවන්නේ රටටත් ජනතාවටත් සෙත්පතලා. එතකොට ඒ අවස්ථාවේ කෝට්ටේ රාජධානියේ පාලකයා වෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. එතකොට හංස සංදේශයේ දූතයා වෙන්නේ හංසයා. හංසයා අතේ මේ පණිවිඩය එවන්නේ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ වීදාගම මෛත්‍රී හිමියන් මෙන්න මේ කෑරගල පద్මාවතී පිරිවනට මෙහි වැඩ සිටින කෑරගල වනරතන හිමියන්ට මේ පණිවිඩය දෙන්න කියලා රටටත් ජනතාවටත් සෙත්පතලා. ඒ වෙලාවේ රටේ පාලකයා වශයෙන් ඉන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඉතින් ඒ රජතුමාට තමයි මේ පණිවිඩය දෙන්නේ. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා අතින් මේ විහාරස්ථානයේ කෑරගල පద్මාවතී පිරිවන යම් ප්‍රතිසංස්කරණ වලට භාජනය වෙන්න ඇති. මේ විහාරස්ථානයේ ඉතිහාසය ගැන යනවා නම් මේ සෙල්ලිපියක් පවතිනවා රජවරුන් දෙන්නෙක් හා සම්බන්ධ. කෑරගල පద్මාවතී පිරිවනේ පළවෙනිම 4 වන විජයබාහු කියලා රජ කෙනෙක් දඹදෙණිය කාලේ 4 වන විජයබාහු රජතුමාගේ කාලේ හිටපු සෙන්පතියෙක් අලගක්කෝනාර කියලා. ඔය අපි කියන්නේ මේ කෝට්ටේ යුගයේ අලගක්කෝනාර ගැන නෙමෙයි. ඒ කාලේ ඉඳන් හිටපු සෙන්පතියෙක් ගැන. ඒ සෙන්පතියාගේ පద్මාවතී කියන නැගණියගේ නම යොදලා තමයි ඒ රජතුමාගේ අනුශාසකත්වයෙන් මේ ස්ථානය ගොඩ නැගුවා කියලා ඉතිහාස කතාවේ සඳහන් වෙනවා. එතනින් එහාට ගියොත් බැමිණිතියා සාය කාලේ ඔබ දන්න වලගම්බ රජතුමාගේ කාලේ අවුරුදු 14ක බැමිණිතියා සාය කාලේ මේ විහාරස්ථානයේ වැඩ සිටලා තියෙනවා. මේ එතකොට මේ විහාරස්ථානයක් නොවේ ඇත්තටම ඉහළ ගල්ලෙනේ වැඩ සිටපු ඒ රහතන් වහන්සේ නමකට දානයක් පිළිගන්නලා මේ ස්ථානයේ උපස්ථාන කළා කියලා ඉතිහාස කතාවක් සඳහන් වෙනවා. ඉතින් ඒක මේ ස්ථානයේ හිටපු ඒ බමුණන් විසින් සිදු කරපු දෙයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ අලංකාර චිත්‍ර වලින් කැටයම් වලින් මෙය ආඩ්‍ය වෙලා තියෙන විහාරස්ථානය. ඉතින් මේ කෑරගල පద్මාවතී පිරිවනේ ගල් කැටයම් මෙහෙම අදටත් ඔබට දැක ගන්න පුළුවන්. එහෙම විසිරීලා තියෙන. ඉතින් මේ අතර සෙල්ලිපි කීපයකුත් තියෙනවා. ඒ පැරණි සෙල්ලිපි දෙක සහ විහාරයේ විස්තර දැක බලා ගන්න පැමිණෙන්න මේ වගේ තැන්වලට හංස සංදේශය රචනා කරපු කෑරගල පద్මාවතී පිරිවනේ සිට තමයි ඔබට මේ වැඩසටහන අරගෙන එන්නේ. ඔබට මං කලින් සඳහන් කර පරිදි හංසයා හංස සංදේශයේදී කැලණියට ගිහිල්ලා තමයි මේ ප්‍රදේශයට ආවයි කියලා කියන්නේ. ඉතින් මේ ඔබට දිස්වන ගල් පර්වතය තමයි මං අර කලින් කිව්ව රහතන් වහන්සේ නමක් වාසය කළාය, උන්වහන්සේට උවටැන් කළාය කියන ප්‍රදේශය. ඉතින් මේ ජනප්‍රවාද ඔක්කොමත් එක්ක මේ කතාව මෙසේ අවසන් වෙන්නේ කෑරගල පద్මාවතී පිරිවනේ විහාර භූමියේ සිට. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව තවත් විස්තර සඳහා.